දවස් 30ක් පුරාවට හැමදාම කිලෝමීටර් 5ක් දිවුවොත් ඔයාගේ ඇඟට මොකද වෙන්නේ? පළවෙනි දවස. පළවෙනි කිලෝමීටරේ දුවද්දිම ඔයාගේ පෙනහළු පිච්චෙනවා වගේ දැනෙනවා. කකුල් දෙකට මාර බරක් දැනෙනවා වගේම හුස්ම ගන්න එක පාලනය කරගන්නත් බැරි වෙනවා. තුන්වෙනි කිලෝමීටරේ වෙද්දී තියෙන හැම අඩියක් ගානෙම රිදෙන්න ගන්නවා. දුවලා ඉවර වෙද්දී ඔයාට හුස්ම ගන්නත් අමාරුයි. ඇඟම දාඩියෙන් නැවිලා. තුන්වෙනි දවස ඔයා නැගිටින්නේ කෙන්ඩ පෙරලිලා. දනහිස් රිදෙන ගමන් කකුල් තද වෙලා ඇවිදින හැම පියවරක් ගානෙම කැක්කුමක් එනවා. ඔයාගේ ඇඟ විවේකයක් ඉල්ලලා කෑ ගහනවා. ඒත් ඔයා කොහොම හරි අමාරුවෙන් ඉස්සරහටම යනවා. 7 වෙනි දවස එකපාරටම වෙනසක් දැනෙනවා. ඔයාගේ හුස්ම වැටෙන එක රිද්මයකට හැඩ ගැහෙනවා. අර තිබ්බ අමාරුව නැති වෙලා යනවා. කකුල් දෙකට දුවන එක පුරුදු වෙලා ඉබේම ඉස්සරහට ඇදෙනවා. අර තිබ්බ වේදනාව ඔයාට පාලනය කරගන්න පුළුවන් මට්ටමකට එනවා. දුවලා ඉවර වෙද්දී ඔයාට තව දුවන්නත් හිතෙනවා. 14 වෙනි දවස ඔයාගේ හදවතේ ගැස්ම ක්‍රීඩකයෙක්ගේ මට්ටමටම හැඩ ගැහිලා දරා ගැනීමේ හැකියාව උපරිමයටම යනවා. දැන් ඔයාට කිසිම නැවතුමක් නැතුව කිලෝමීටර් 5ම එක දිගට දුවන්න පුළුවන්. ඔයාගේ කකුල් වල මස් පිඬු හොඳට හැඩ වෙලා තියෙනවා පේන්න ගන්නවා. 28 වෙනි දවස. දැන් ඔයා මේකට ඇබ්බැහි වෙලා. මොළයට සතුට ගෙනන එන්ඩෝෆින් හෝමෝනේ පිරෙන්න අරන් ඔයාගේ ඇඟ මේ දුවන එකට ආස කරනවා. කිලෝමීටර් 5ම කඩියෙක් වගේ දුවලා ඉවර කරන ඔයාට මුළු දවසම උනත් දුවන්න පුළුවන් වගේ හැඟීමක් එනවා. දවස් 30යි. ඔයාගේ මැෂින් එකක් වගේ. ඔයාගේ ඇඟ ඇතුලේ පද්ධතිය ආයුධයක් වගේ ශක්තිමත්. කකුල් දෙක හරියට වාහනේ වලින් හැදුවා වගේ. කිලෝමීටර් 5ක් කියන්නේ දැන් ඔයාට නිකම්ම වෝමක් එකක් විතරයි. ඇඟේ තිබ්බ මේද තට්ටු ඔක්කොම දිය වෙලා මස් පිඬු හොඳට කැපිලා පේනවා. ඔයා මේ අවදි කරගෙන තින්නේ ඔයා තුල්ම හැංගිලා හිටියේ ඔයාවත් දැනගෙන හිටියේ නැති අලුත්ම කෙනෙක්ව.